අපි ගමනක් යන්න පිටත් වුණොත් පාරේ වැඩිපුරම දකින්නේ වැගන්නාර් රථ. මොකක්ද වැගන්නාර් රථ මේ තරම් අලෙවි වෙන්න තියෙන විශේෂ හේතුව? ඉතින් මම හිතුවා අද වැගන්නාර් රථවල තියෙන වාසි සහ ලොකුම අවාසිය ගැන ඔයත් එක්ක කතා බහ කරන්න. සුසුකි වැගන්නාර් රථවල ඉතිහාසය 1993 තරම් ඈත අතීතයකට දිව යනවා. මේ රථය මුලින්ම කලෙලි වහින්නේ ටෝකියෝ මොටර් ෂෝ එකේදී. සුසුකි සමාගම එම රථයේ ප්‍රථමයෙන් ජපාන වෙළඳපළටත් පසුව ලෝකයේ සිසු රටවලටත් හඳුන්වා දුන්නා. වැගන්නාර් ජපාන් පිරිසක් කටවහරෙන් හඳුන්වන්නේ කෙයි කාර් කියලා. 2018 වර්ෂයේ අලුත්ම මොඩලේ වැගන්ආර් 55S රථය ගැන තමයි අද දවසේදී මම රිවිව් කරන්නේ. ඉතින් වැගන්ආර් රථය ගැන කතා කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මේ වෙනකොට ලංකාව වෙළඳපොලේ ඉතාමත් වේගෙන් විකිණෙන වාහනය බවට වැගන්ආර් රථය පත් වෙලා තියෙනවා. ඊට හේතුව තමයි මේ හයිබ්‍රිඩ් රථයක්, ජපාන් රථයක් සහ පවුලේ වාහනයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. වැගන්ආර් රථය ගැන කතා කරද්දී යාළුවනේ අපි පොඩ්ඩක් එහි මොඩල් ගැන කතා කරමු. මීට කලින් තවති මොඩල් ගැන කතා කරොත් FX, FZ සහ ස්ටීම් ග්‍රේ කියන මොඩල් ගැන සඳහන් කරන්න පුළුවන්. වැගන්ආර් 55S රථයේ FX, FZ සහ ස්ටීම් ග්‍රේ කියන මොඩල් තුනම දැක ගන්න පුළුවන්. ඒ අතරිනුත් FX සහ FZ කියන මොඩල් non safety සහ safety කියන අංශ දෙකට බෙදෙනවා. ඉතින් non safety වාහනයට වඩා safety වාහනේ ටිකක් මිලෙන් ඉහළයි. ඊට හේතුව ඊට අදාළ වෙන options. හොඳයි අපි යම් වාහනේ ඇතුළට පොඩ්ඩක් ගිහලා බලමු මෙටීරියල්ස් කොහොමද? වැගන්ආර් රථයේ ඇතුළත ඉන්ටීරියර් ඩිසයින් එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. හරි වැගන්ආර් රථයට ගොඩ වෙච්ච ගමන්ම ඕගොල්ලන්ට වැටහිලා යන පළවෙනි දේ තමයි ඉතාමත් හොඳ ඉඩකඩක් මේ වාහනේ ඇතුළේ තියෙනවා කියන එක. විශේෂයෙන්ම මම නම් හරි පෞද්ගලිකව මේ රථයට ගොඩක් ප්‍රිය කරනවා. හේතුව වැගන්ආර් රථයට ගොඩන ගමන්ම හරි සුව පහසු බවක් දැනෙනවා. විශේෂයෙන්ම මේ වාහනේ ටයරය ටිකක් උඩින් පිහිටලා නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ තීරණය කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ වාහනයට ගොඩවුණු ගමන්ම ජීප් රථයට ගොඩවුණා වගේ හැඟීමකුත් දැනෙනවා. ඒ වගේම තමයි ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරොත් අපිට ලෙවල්ස් දෙකක් ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන්. අපි ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරොත් ඩෑෂ්බෝඩ් එකේ ඉදිරිපස්සේ පෙනෙන ඔයගලන්ට පේනවා ලෙවල්ස් දෙකකට දකින්න පුළුවන්. ඒ වගේම මේ ස්පේස් එක බලා ගන්න ඔයාලට ඕනම දෙයක් තියා ගන්න පුළුවන්. හොඳ ඉඩකඩක් නිර්මාණය කරලා දෙන්න නිෂ්පාදකින් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගියර් ලිවර් එකත් ඩෑෂ්බෝඩ් එකටම සව වෙලා තියෙනවා. ඒකේ මේ ස්පේස් එක හොඳට ඉඩ ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන හෑන්ඩ් රිස්ට් එක ඔයගලන්ට ඕන නම් මේ විදිහට පිටිපස්සට තල්ලු කරලා මෙතන ඉඩ ප්‍රමාණයත් වැඩිපුර හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බේසිකලි මේ ගැන කතා කරොත් වැගන්ආර් රථයේ අපිට කියන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ ස්පේස් එකක් තියෙනවා වැගන්ආර් රථය පාවිච්චි කරන කෙනෙක්ට. ඒ වගේම සාමාන්‍ය පරිදි ඔටෝ AC සිස්ටම් එක, ඒ වගේම මේ මෙතන හුක් එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මොනවා හරි ඔයාලට බෑග් එකක් හරි මොනවා හරි දෙයක් එල්ලලා තියන්න මේකෙන් පුළුවන්. ඒ වගේම තමයි මෙතන හොඳ ඉඩකඩක් තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. ඊළඟට බොටල් හෝල්ඩර්ස් මෙතන තියෙනවා. තවත් බොටල් හෝල්ඩර් එකක්, කාඩ් හෝල්ඩර්ස් තියෙනවා. ඒ වගේම අපි ස්ටියරින් වීල් එක ගැන කතා කරොත් ඒගොල්ලන්ගේ ලෝගෝ එක මැද සාමාන්‍යයෙන් හැම වාහනයකම තියෙනවා වගේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි හරි සුව පහසු ගතියක් දැනෙනවා. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් සාමාන්‍ය රූපවාහිනී තිරයක දක්වන ආකාරයටම ඩිස්ප්ලේ එක නිර්මාණය වෙලා තියෙනවා. මේ හරහා අපිට බොහෝ දේවල් බලා ගන්න හැකියාව තියෙනවා සහ ඇසට හරි ප්‍රියමනාපයි, සමීපයි. ඉතින් මේ විදිහේ විස්තරයක් තමයි වැගන්ආර් රථයේ ඩෑෂ්බෝඩ් එක ගැන මට සඳහන් කරන්න පුළුවන්. ඔයගලන්ට දැක ගන්න පුළුවන් හෙඩ් අප් ඩිස්ප්ලේ එක ඔටෝ ඉදිරියට ඇඩ්ජස්ට් වෙන හැටි. තව විශේෂත්වයක් තමයි හෙඩ් අප් ඩිස්ප්ලේ එක අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරන්න වගේම ඒක පොඩක් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. හරි අපි සේෆ්ටි පැකේජ් එක ගැනත් කතා කරමු. සමහර පිරිස් ඇයි සේෆ්ටි පැකේජ් එකට මාරු වෙන්නේ? මම කිව්වා වගේ FX රථයේ non safety සහ safety කියන පැකේජ් කාණ්ඩ දෙකට බෙදෙනවා. බොහෝ දෙනෙක් safety රථයක් මිලදී ගන්න කැමතියි. හේතුව තමයි රියදුරු සහ වාහනේ ඇතුළත ගමන් කරන පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් වාහනේ කිසියම් වූ විධවිධාන එහෙමත් නැත්නම් විශේෂ වූ උපකරණ පද්ධතියක් වාහනය තුළ සවි වෙලා තියෙනවා. ඒකෙන් විශේෂත්වය වෙන්නේ මේ ඉන්ටර් මිරර් එකට පිටුපසින් දැක්වෙන මොනෝකියුලර් කැමරා පද්ධතිය, ඩුවල් සෙන්සර් කැමරා පද්ධතියක්. මම විශේෂයෙන් මේ ගැන වැඩිදුර විස්තර කරොත් මේ
මේ සෙන්සර් එක හරහා ක්‍රියාත්මක වන ලේසර් තරංග වලට සහ මේ සෙන්සර්ස් වලට පුළුවන් වාහනයේ පාරේ ධාවනය වෙද්දී ඒ හරහා යම්කිසි පුද්ගලයෙක් ගමන් කරොත් එය හඳුනා ගන්න. අපි කියමුකෝ හදිසි අවස්ථාවකදී ඔබ ධාවනය කරද්දී පාරට යම්කිසි පුද්ගලයෙකු හෝ සතෙක් හෝ වාහනයක් එකපාර එනවනම් වාහනේ එවලේම රියදුරට අනතුරු ඇඟවීමේ සීනුව නාද කරනවා. ඒ වගේම තමයි ඔටෝ බ්‍රේකින්. ඒ කියන්නේ එකවරම තිරිංග යෙදවීමේ හැකියාවත් මේ වාහනේට තියෙනවා. මේ ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක ට්‍රැෆික් එකේදී බලපාන ආකාරය ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඇත්ත කතාව තමයි ඔබ දුර ගමනක් යනවා නම් මේක ගොඩක් ඔබට වැදගත් වෙනවා. මොකද මේ ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක. හැබැයි ලංකාවේ ගොඩක් කලාවට ට්‍රැෆික් එකකදී වගේ යද්දී ඔටෝ බ්‍රේකින් ඔන් වෙලා තියෙද්දී එය ඔබට පාඩුවක් වෙන්න පුළුවන්. හේතුව වෙන්නේ ඔබ හිතන්න ළඟ වාහනය යද්දී වාහනයේ සෙන්සර්ස් හරහා හඳුනගන්නේ ඒ වාහනයට අනතුරක් තර්ජනයක් වෙද්දී. එතකොට ඔටෝ බ්‍රේකින් ඔටෝ ස්ටාර්ට් වෙනවා. එතකොට පිටුපස සිටින වාහනේ ට්‍රැෆික් එකකදී ඔබේ පිටුපසටම තමයි අල්ලගෙන වාහනේ තියෙන්නේ. සමහර වෙලාවට මේ විදිහේදී අනතුරු ඇතිවීමේ පුංචි ප්‍රවණතාවයක් තියෙනවා. මේ වගේ වෙලාවට ඔයාලට පුළුවන් ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක ඕෆ් කරන්න. ඒකත් මේ වාහනේ තියෙන ෆීචර් එකක්. ඉතින් විශේෂයෙන්ම නගරාසන්න ප්‍රදේශයක වාහන තදබලය වැඩි වෙලාවකදී ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක ඕෆ් කරන්න ඔයාලට පුළුවන්. එහෙම නැත්නම් දුර ගමනක් යනවා නම් පැහැදිලි පාරක ධාවනය කරනවා නම් මම හිතන්නේ ඔයාලට පහසුයි ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක ඔන් කරගන්න එක. වැගන්ආර් රථයේ ඉදිරිපස දොර වගේම පිටුපස දොරවලත් ඩෝබීන්, ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් සහ බොටල් හෝල්ඩර්ස් දකින්න පුළුවන්. විශේෂත්වය තමයි මේ අම්බ්‍රෙලා හෝල්ඩර් එක රියර් ඩෝ එකේ තියෙන. වැස්ස අවස්ථාවකදී ඔයාලට පුළුවන් නොතෙමේ ඉන්න වාහනේ මේ විදිහට ඔබගේ උඩේ රඳවා තියන්න. ලැගේජ් ඒරියා එකෙන් යටින් තවත් ඉඩකඩ සහිත තීරුවක් බලා ගන්න පුළුවන්. ලැගේජ් ඒරියා එකේ ටයර් රිපෙයාර් කිට් එක, ඒ කියන්නේ සාමාන්‍ය මේකේ ජැක් එකක් වගේ දෙයක් තියෙනවා කියලා ඔයාලට දකින්න පුළුවන්. පිටුපස්ස ෂීට් ඉතා පහසුවෙන්ම නමන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඉදිරිපස සීටුස් නවලා ඔයාලට අවශ්‍ය විදිහට ඉඩකඩ ඇතිව ඕනෑම දෙයක් ගබඩා කරගෙන යීමේ හැකියාව මෙම රථවලට තියෙනවා. අනිකුත් කාර් රථයක සමානව බලද්දී වැගන්ආර් රථයේ සීට්ස් පුටුවක ආකාරයට හැඩගැහිලා තියෙනවා දකින්න පුළුවන්. මේ වෙනකොට මම වැගන්ආර් රථයේ සීට්ස් වලට සීට්ස් කවර් එකක් යොදලා තියෙනවා. ඒ නිසා මේ විදිහට මැටීරියල් එක දැක ගන්න පුළුවන්. මේ සීට්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ ෂීට්ස් හීට් කරන්න පුළුවන්. හැබැයි කූල් කිරීමේ පහසුකම නැහැ. හීට් කිරීමේ සිස්ටම් එක තියෙනවා. ඒ වගේම තමයි මේක ඇඩ්ජස්ට් කිරීමේ හැකියාවත් අපිට හොඳට තියෙනවා. මේ හරහා මේ ඒ වගේම තවත් දෙයක් තමයි මේ රථයේ සීට්ස් නිෂ්පාදකින් විසින් යම්කිසි ප්‍රමාණයක් උඩින් හරි කරලා තියෙනවා. බොහෝ විට වාහනයට ගොඩ වූ ගමන්ම දැනෙන සුව පහසුභාවයට එය හේතුවක් වෙන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මේ සීට්ස් අවශ්‍ය නම් මේක සම්පූර්ණයෙන්ම පාත් කරලා පිටිපස්සේ දිග බඩුවක් දාගෙන යන්න ඕනේ නම් හොඳ ස්පේස් එකක් ලබා ගැනීමේ හැකියාවත් වැගන්ආර් රථවලට තියෙනවා. වාහනේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් ඩුවල් ලයිට් ඩිසයින් එක සහ හැලජන් හෙඩ් ලැම්ප් එක දකින්න පුළුවන්. පිටිපස්සෙන් වැගන්ආර් බැජ් එකත් LED බ්‍රේක් ලයිට් එකක් දකින්න පුළුවන්. බූට් ඩෝ එක මැද සුසුකි ලෝගෝ එක සහ බූට් ඕපනර් එක තියෙනවා. ඩ්‍රයිවර් සයිඩ් එකේ අපර් ට්‍රේ එකක් වගේම අන්ඩර් ට්‍රේ එකක් දෙක ගන්න පුළුවන්. power shutters, retractable power mirrors, push start වගේ options මේ වාහනේ දකින්න පුළුවන්. ඉදිරිපස්ස වීදුරු ගැන කතා කරොත් ඒවා නිම වෙලා තියෙන ultraviolet infrared cut glass වලින් හිරුවෙලියෙන් වන හානිය අවම කරනවා. මල්ටි හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබට අවශ්‍ය අවස්ථාවේදී හයිබ්‍රිඩ් බැටරියේ එන්ජින් වගේම වේගය වැඩි කිරීමට බලය ලබා ගන්න පුළුවන්. ෆුල් හයිබ්‍රිඩ් එකක් වගේ නම් නැහැ. හැබැයි සපෝටිව්. 660cc එන්ජින් එකක් තමයි දෙක ගන්න පුළුවන් වෙන්නේ. ටයරය 14 සයිස් යකඩ වීල් එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන්. ස්ටින් ග්‍රේ එකට නිෂ්පාදකයන් විසින්ම ඇලෝ වීල් එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මම වැගන්ආර් රථයේ කැමති තවත් ෆැන්සි ෆීචර් එකක් තමයි මේ ෂීට් එකට යටින් තියෙන්නේ. මේ ෂීට් එකට යටින් තියෙනවා බාස්කට් එකක්. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්නන්න. මේ බාස්කට් එකට යටින් තියෙන්නේ වාහනේ හයිබ්‍රිඩ් බැටරිය. මේ බාස්කට් එකට ඔබට පුළුවන් ඔබේ රහස්‍යගත ලියකියවිලි සංගවා තබන්න. ඒ වගේම තමයි හදිස්සියක් වුණොත් සුපර් මාකට් එකට උනත් මේ බාස්කට් එක අරන් යන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව මගේ රිවෝල්වරේ තමයි මේ බාස්කට් එකේ දාලා සංගවලා තියෙන්නේ. මම කියවනේ යාළුවනේ වැගන්ආර් රථවල තියෙන ලොකුම අවශ්‍ය ගැන ඔබව දැනුවත් කරනවා කියලා. ඒ ලොකුම අවශ්‍ය තමයි වැගන්ආර් රථවල තියෙන පාර්ට්ස් වලට යන මිල ගණන්.
විශේෂයෙන්ම වැගන්නාර් රථයකට කිසියම් අනතුරක් හෝ හානියක් සිදු වුණොත් ඒ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා ගන්නා අමතර කොටස් වල මිල ගණන් මේ වනකට වෙළඳපොලේ ඉතා ඉහළ අගයක් ගන්නවා. ඇත්තටම කිව්වොත් ප්‍රාඩෝයික කොටස් ගන්නවා වගේ තමයි මේ වැගන්නාර් රථයක කොටස් ගන්න ගියෝ. හේතුව තමයි ජපානයේ දැනටමත් වැගන්නාර් රථ පාවිච්චි වෙනවා. එකක් රීකන්ඩිෂන් පාර්ට්ස් ලංකාවේදී අපිට වැගන්නාර් වල ගන්න ලැබෙන්නේ නැහැ. හේතුව සාමාන්‍ය වාහන පාර්ට්ස් වැඩිපුර ගෙන්නන්නේ ඩුබායි සහ සිංගප්පූර් කියන රටවල් වලින්. වැගන්නාර් රථවල අමතර කොටස් ඩුබායි හෝ සිංගප්පූර් වල දකින්න නැහැ. ඩිරෙක්ට් ජපානයෙන් තමයි වැගන්නාර් රථවල කොටස් ගෙන්නන්න වෙන්නේ. ඒක නිසා බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් තමයි වැඩිපුරම දකින්න තියෙන්නේ. ඊළඟ කාරණේ මේ හේතුව නිසාම මෙම පාර්ට්ස් වල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නවා. පාර්ට්ස් වල මිල ගණන් ඉහළ නිසා බොහෝ වෙලාවට එකම ආයතනයකින් අනතුරක් සිදු වූ විට වාහනයට අවශ්‍ය සියලු කොටස් ලබා ගැනීමේ අපහසුතාවයටත් පාරිභෝගිකයන් මුහුණ දෙනවා. කොහොම වුණත් ඔයගොල්ලන්ට පුළුවන් මම මේ කියන දුරකථන අංකයට කතා කරොත් වැගන්නාර් වලට අවශ්‍ය සියලුම අමතර කොටස් බොහොම සාධාරණ මිලට ලබා ගන්න. කොහොමත් වැගන්නාර් රථවල කොටස් මිල ගණන් නම් ටිකක් වැඩි. නමුත් අතරමැදියන් රහිත නිසා ඔබට පුළුවන් සාධාරණ අගයකට මේ මිල කොටස් මෙම කොටස් ලබා ගන්න. මව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.